මේක තමයි සබ්ජෙක්ට් තුනෙන් හැම වෙලාවෙම 90%ක් ළමයින්ට අඩුම රිසල්ට්ස් දෙන සබ්ජෙක්ට් එක. මේක අමාරු හින්දා නෙමෙයි. මේකට වැඩි වෙලාවක් දෙන්න ඕනේ. මොකද එක එක ළමයාගේ ගණිත දැනුම එක එක මට්ටමේ තියෙනවා. සමහරුන්ට මැත්ස් වලට ලකුණු O level වලට 99ක එකක් ඇති, සමහරුන්ට ලකුණු 60ක විතර රිසල්ට් එකක් ඇති. එතකොට එක එක්කෙනාගේ ගණිත දැනුම වෙනස්. එතකොට තමන්ගේ ගණිතය දක්වන දක්ෂතාවය අඩුයි නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලෙවල් වලට. හැබැයි මේ කාලෙදි වැඩිපුර වැඩ කරන්න ඕනේ මුල් ටිකේදී. ඒතර ඔය A level වලට අවශ්‍ය ගණිත දැනුම ටක් ගාලා හරියනවා. ඔය දර්ශක නීති, වර්ගමූල අයින් කිරීම, සුළු කිරීම, පොඩි දේවල් ටික. හැබැයි චුට්ටක් මේවා ඔයාට අමාරුයි කියලා දැනෙන්න ගත්ත ගමන් ඔයා වැඩිපුර වැඩ කරන්න ඕනේ. ඔයා මේ නෝට් එක ආයි බලන්න ඕනේ. ගෙදර ගිහින් ආයිත් මේ අමාරු පාර්ට් එකේ රෙකෝඩින් එක බලන්න ඕනේ. ෆිසික්ස් වලදී මම ටිකක් කොහොමත් මුලින් ටිකක් අමාරු වෙන්න කරගෙන යන්න. නැත්තම් ඔයාලා මුලින් ඉඳන් මේකට ෆුල් ફોකස් දුන්නේ නැත්තම් පස්සේ කාලෙක වැඩේ අනා ගන්න. ගොඩාක් ළමයි ඔය පස්සේ කාලෙක මේ පන්ති වලට එහෙම ජොයින් වෙන්නේ මුලදී වැඩේ නාගෙන ඔය මුල කියන එක හරි වැදගත්. මුලදී ටිකක් වැඩි තීව්‍රතාවයකින් ටිකක් වැඩි වර්ක් ලෝඩ් එකකින් යන්න ඕනේ. ඒකයි හැම දවසකම ගණන් 30ක් 40ක් අපි හෝම්වර්ක් විදිහට කරනවා. ඒ හින්දා පොඩ්ඩක් මහන්සියලා වැඩ කරන්න. මුල් ටිකේ අල්ලගත්තොත් අල්ලගත්තම තමයි අප්‍රේල් මාසේ පේපර් ක්ලාස් එකේ ඔයා රෑන්ක් එකකට ආවොත් ෂයි එකම ගොඩම තමයි. මොකද මුල් ටිකේ පොඩ්ඩක් රෑන්ක් එකක් ආවම මාර මොටිවේෂන් එකක් එනවා. ඒක දිගට මේ රෑන්ක් එක තියාගන්න ඕනේ කියලා. මතක තියාගන්න පාසල් අධ්‍යාපනය ඉවර වෙන විදිහට ලියන විභාග මේක. ඒකේ ඔයාගේ උඩරිම කලර්ස් පෙන්වන්න ඕනේ. මොකද අනිත් කිසිම එකක් අන්තිමට මතක හිටින්නේ නැහැ මිනිස්සුන්ට. මේ ඉවර කරන තැන තමයි වැදගත් වෙන්නේ. දැන් රේස් එකක් ගත්තාම ඒ රේස් එකේ මැද්දේදී කවුද ඉස්සරහින් හිටියේ කියන එක වැඩක් නැහැ. ඒ වගේ තමයි grade 6 වලදී 7 වලදී කවුද section first කියන එක තවදුරටත් වැඩක් නැහැ. මට අවුරුදු 35ක් විතර ගිහිල්ලා කවුරුවත් අහන්නේ නැහැ ඔයා grade 6 වලදී section first නේද කියලා එහෙම අහන්නේ නැහැ. වැඩක් තියෙන්නේ රේස් එක ඉවර කරනකොට ඔයා කී වෙනියද කියන එක. ඒ නිසා මේ තමයි රේස් එකේ අවසානය. සුපිරියට ලෑස්ති වෙලා හොඳට ෆුල් ඩම් එක දාලා වැඩ කරන්න මේ ටිකේ.